Iya. चलो आ जाओ। ऐसे करा देख तेरे को देख හෙලෝ ළමයි welcome to my YouTube channel. ඉතින් ඔන්න මම අද මගේ YouTube channel එකට first time long video එකක් අරගෙන ආවා. මොකද වීඩියෝ එක කියලා ඔයාලා දැනටමත් දන්නවා. ඉතින් මම දිල්ලි ගියපු සූ එකේ vlog එක තමයි මම අරගෙන ආවේ. අපි බලමු දැන් මගේ vlog එක. මුලින්ම අපි දිල්ලි යන්න සිං බස් එක තමයි තෝරගත්තේ. ඉතින් අපි හැමෝම බස් එකේ ඉඳගෙන ඔන්න දිල්ලි වලට ආවා. දිල්ලි වල ඊට පස්සේ චුට්ටක් රෙස්ට් කරලා අපි shopping කරන්න ගියා. ඉතින් අපි මෙහෙම ඇඳුම් බල යද්දී අපිට හම්බුණා එක කඩයක්. අර බලන්නේ කඩේ සිංහල කඩයක්. ඉතින් දිල්ලි වල මේ වගේ සිංහල කඩ 4-5ක් හොයාගන්න පුළුවන්. ඉතින් අපි ඔන්න ඊට පස්සේ පාර දෙපැත්තේ මොනවද තියෙන්නේ කීකේ බල ගියේ. මොකද අපි shopping කරන්න ගියේ නෑ. අපි මනාලි යන්න බලාගෙනනේ දිල්ලි වලට ආවේ. ඉතින් මනාලි වලින්ම අපි shopping කරනවා කියලා තමයි හිටියේ. අපිට දිල්ලි වලින් මනාලි බස් එක තිබ්බේ රෑ. ඉතින් අපි හිතුවා අපි වෙලාව තියෙන නිසා දිල්ලි කොහේ හරි ඇවිදින්න. ඊට පස්සේ අපි හැමෝම කතා වෙලා ඉතින් අපි දිල්ලි සූ එක බලන්න ගියා. මම කලින් දිල්ලි ඇවිල්ලා තියෙනවා. ඒත් මට සූ එක බලන්න බැරි වුණා. මම ගියපු දවසේ සූ එක වහලා තිබ්බේ. ඊට පස්සේ ඉතින් ඕන අපි හැමෝම දිල්ලි සූ එක බලන්න ගියා. ඉතින් අපේ ඌබේ කාවා. ඉතින් දැන් අපි මේ යන ගමන් තමයි ඉන්නේ. මං හිතනවා ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි මගේ වීඩියෝ එකෙන්. ඔයාලා දිල්ලි විසිට් කරන්න එනවා නම් සූ එක බලන්න යනවද කොහොමද කියලා ඔයාලට බලන්න පුළුවන් මේ වීඩියෝ එකෙන්. මම ගොඩක් ඇත්තටම සත්තු බලන්න කැමති කෙනෙක්. ඒත් මං කැමති නැහැ සත්තුන්ව හිර කරලා කොටු කරලා තියනට. ඒකට ඉතින් අපි කවුරුත් කැමති නැහැ. මගේ තව මතයක් තමයි සත්තුන්ව එහෙම විකුණනවා නම් සූ එකක් කියන්නේ ඇත්තටම අපි සල්ලි දීලා ටිකට් අරගෙන යන තැනක්නේ. එතකොට ඒකට හරියන සාධාරණයක් ඒ බලධාරී විසින් ඒ සත්තුන්ට කරන්න ඕනේ. ඉතින් එයාලව පෝෂණය කරන්න ඕනේ. එයාලට හොඳ පරිසරයක් හදන්න ඕනේ. ඉතින් මම ගොඩක් සූ වලින් ඒක දැකලා නැහැ. ඉතින් මම දිල්ලි සූ එකට ගියාම මට දැනුණ ෆීලිං එක තමයි එයාලව නිකන් කාන්තාරයක හිර කරලා තියනවා වගේ දෙයක් තමයි මට දැනුනේ. ඉතින් ඔන්න කතාවෙන් අපි සූ එක ළඟට ආවා. ඉතින් මෙන්න මේක තමයි සූ එකේ එන්ට්‍රන්ස් එක. ඉතින් අපි දැන් බලමු සූ එක කොහොමද කියලා. ඊට පස්සේ ඔන්න අපි ටිකට් ගන්න ගියා. ඉන්දියන් වැඩිහිටි ටිකට් එක රුපියල් 80ක් වෙනවා. ළමයින්ගේ ටිකට් එක රුපියල් 40යි. ඊට පස්සේ ෆොරිනර්ස්ලාගේ ටිකට් ගත්තොත් ඒක කොටස් දෙකකට වෙන් වෙනවා. සාක් රටවල් සහ නන් සාක් රටවල්. සාක් රටවල් වල වැඩිහිටි ටිකට් එක රුපියල් 200යි. ළමයින්ගේ ටිකට් එක රුපියල් 100යි. ඊට පස්සේ නන් සාක් රටවල් වල වැඩිහිටි ටිකට් එක රුපියල් 400යි. ළමයින්ගේ ටිකට් එක රුපියල් 200යි. ඉතින් මම මේ රුපියල් කිව්වේ ඇත්තටම INR රුපියල්. prices INR. ඉතින් ඔයාලට පයින් යන්න බැරි කෙනෙක් නම්, ඒ කියන්නේ ඩිසේබල් කෙනෙක් නම්, කකුල් අමාරුව තියෙන කෙනෙක් නම්, කම්මැලි නම් ඔයාලට පුළුවන් සූ එක පටන් ගන්න තැනම ටැක්සි තියෙනවා. ඔයාලට ඒවට ගෙවලා ඒ ටැක්සි වල ගිහිල්ලා සත්තු බලන්න පුළුවන්. ඉතින් ඔන්න අපි මුලින්ම බලන්න ගිය සත්තා මේ ඉන්නේ. මෙයා තමයි නිල් ගායි කියලා කියන්නේ. ඉන්දියාවේ ලොකුම ඇන්ටිලෝප් සත්වයා. මෙයාලට නිල්ගායි කියන්න හේතුව තමයි මෙයාලගේ පිරිමි සත්වයා නිල් පාටයි. ගැහැණු සත්වයා කහ පාටයි. කහ පාටට හොරු සුදු පාටයි. एंटीलोप
ඉතින් අපි මේ සත්තු ගැන විස්තර කතා කර කර ගියේ. ඊට පස්සේ ඉතින් මෙයාලගේ චූටි සත්තුත් අපිට බලා ගන්න හම්බුණා. ඊට පස්සේ මේ බැබුන්ව බලන්න ගියා අපි. ඔයාලට පේනවද නැත්නම් මේ වීඩියෝ එකේ ඈතින් පේනවා යාව. ඊට පස්සේ ඔන්න හොක් ඩියර් බලන්න ගියේ. මේ ඉන්නේ එයා හරි අහිංසක සතෙක්. ඉතින් මට හරි දුක හිතුණා හිටිය විදිහට. ඊට පස්සේ වයිට් බක්ව බලන්න ගියා. ඉතින් මෙයා හරි ලස්සන සතෙක්. මෙයාගේ අන් දෙක බලන්නකෝ. මෙයාගේ ඇඟේ පාට එහෙම හරිම ලස්සනයි. මේ ඉන්නේ ගෞර් කියන සතා. ඉතින් මෙයා ඉන්දියාවේ විශාලතම ගව විශේෂයක්. ඔන්න ඊට පස්සේ චූටි පොකුණක ඉබ්බු ටිකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න අපිට බලා ගන්න පුළුවන් චූටි නරියෙක්. එයා නිදාගෙන හිටියේ. ඊට පස්සේ මිනිස්සුන්ගේ සද්දෙට ඔළුව එහෙට මෙහෙට හොලවන්න ගත්තා. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයාලට තීරණය කරන්න පුළුවන් ඇත්තටම සතුන්ව පුදුම විදිහකට හිර කරලා තියෙන්නේ. ඉතින් තනකොළ කන සත්වයෝ ඉන්නවා. හැබැයි මම දැක්කේ නෑ එයාලට තනකොළ වවලා තියෙනවා. ඉතින් මේ ඉන්නේ තිත්මුවා. හරිම ලස්සනයි එයාලත්. ඊට පස්සේ ඔන්න අපි බලන්න ගියා මැකොලව. එයාලා නම් මාරම ලස්සනයි. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් හරි හුරු බුහුටි චූටි කුරුල්ලන්ව. ඉතින් ඔන්න ඊට පස්සේ අපි ගියා හිප්පොපොටේමස්ව බලන්න. මෙයාව මම දකින්නේ ඇත්තටම පළවෙනි වතාවට. මෙයා වතුරේ තමයි ජීවත් වෙන්නේ. ඉතින් මම චුට්ටක් උඩ පැනලා බැලුවා මෙයාලව. මොකද බලන්න හරි අමාරුයි. අර එයාලව කවර් කරලා තිබ්බ බැම්ම නිසා. ඊට පස්සේ ඔන්න අලියෙක් හම්බුණා. මෙයා තමයි දිල්ලි සූ එකේ ඉන්න එකම අලියා. ඉතින් ඔන්න හම්බුණා සිංහෙක්ව. මේ ඉන්නේ ඇත්තටම එයාව දකිද්දී නම් දුක හිතුණා. මොකද එයා චුට්ටක් වයස ඇති. හරි ඇඟෙන් පෝෂණය චුට්ටක් අඩුයි වගේ පේන්නේ. දිල්ලි සූ එකට ඉන්න එකම සිංහයා තමයි මෙයා. ඉතින් ඊට පස්සේ අපි දැක්කා සුදු කොටියව. එයා නම් හරිම ලස්සනයි. ඊට පස්සේ අපි ගියා බලන්න කිඹුල්ලුන්ව. මේ බලන්න කටත් අරගෙන ඉන්න හැටි. ඉතින් ඔන්න ඊට පස්සේ අපි ගියා කොටියෙක්ව බලන්න. මේ ඉන්නේ එයා. එයාත් හරි ලස්සනයි. ඉතින් ඔන්න අවසානෙට අපි ආව පැස්පරාව බලන්න. එයා තමයි ඉතින් අපි බලපු අන්තිම කෙනා. ඉතින් මෙයාත් හරි ලස්සන සතෙක්. එයා තමයි ලෝකේ ඉන්න ලොකුම පක්ෂියා කියලා අපි හඳුන්වන්නේ.
ඉතින් ඔය විදිහට තමයි දිල්ලි සූ එකට අපි ගියේ. ඉතින් ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් දිල්ලි සූ එක කොයි වගේද කියලා. ඉතින් ඊට පස්සේ ඔන්න අපි මනාලි යන්න බස් ස්ටොප් එකට ආවා. ඉතින් මම මගේ බ්ලොග් එක මෙතනින් ඉවර කරනවා. ඉතින් ඔයාලා කමෙන්ට් කරගෙන යන්න මගේ පළවෙනි ලොං වීඩියෝ එක කොයි වගේද කියලා. ඉතින් මගේ බ්ලොග් එක බලන හැමෝටම ආදරෙයි. බයි! තවත් වීඩියෝ එකකින් අපි හම්බෙමු.